සිතන්න හෙට උදෑසන අවදි වන විට මිනිසුන් මේවගෙන් තුරන් වී ඇති. කිසිදු ශබ්දයක් නැත. කිසිදු චලනයක් නැත. කිසිදු හඬක් ඇසෙන්නේ නැත. මේ හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් නොවේ. ඔබ මේ දකින්නට යන සියල්ල දැනටමත් මේ පෘථිවියේ කොහේ හෝ තැනක සිදුවෙමින් පවතී. පළමු දිනේදී ලෝකයේ වෙනසක් නොපෙනුනද වාහන නතර කළ තැන්වලම තිබේ. ගොඩනැගිලියේ අයුරින්ම පවතින විදුලි පද්ධති ක්‍රියාත්මක වේ. බලාගාර ස්වයංක්‍රීයව ක්‍රියා කරයි. යන්ත්‍ර සූත්‍ර ඒවායේ අවසන් උපදෙස් පිළිපදිමින් පවතී. පෘථිවිය නතර වන්නේ නැත. ඒ බලා සිටී. සති කිහිපයක් ඇතුළත ප්‍රබල වෙනසක් ආරම්භ වේ. පාදික වේදිකා සිදුරු කරමින් ඇල ඇති මතුවේ. මිනිසුන් පියවර රාජ්‍ය කළ තැන්වල තනකොළ වැවේ. වැසිදියෙන් අහසේ දූෂණය සේදී යයි. ගෝලීය ලොක්ඩවුන් කාල සීමාවෙදී මෙය සැබෑ ලෙසම සිදුවන අයුරු අප දුටු වෙමු. මිනිසුන් නොමැති තැන සතුන් නැවත පැමිණේ. මුවන් නගර මැද්දේ ඇවිද යයි. ක්‍රීඩාංගන තුල පුරුල්ලන් කූඩු තමයි. පොයටික්ස් වෘකයන් මහා මාර්ග හරහා ගමන් කරයි. අප නිවසේ තුල රැඳී සිටි පමණින්ම මේ දේවල් දැනටමත් සිදු වී අවසන්ය. නඩත්තු කිරීමකින් තොරව නගර ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගනී. ලෝහ මල කඩකයි. වහලවල් කඩා වැටේ. පාලම් දුර්වල වේ. මිනිසුන් විසින් අතහැර දමන ලද ස්ථාන දෙස බලන්න. අභ්‍යවකාශයේ සිට බලන විට පවා පෘථිවිය වෙනස් වේ. නගරවල විදුලි ආලෝකය නැකී යයි. දේශ සීමා අතුරුදන් වේ. ඉතිරි වන්නේ සාගර, වනාන්තර සහ වලාකුළු පමණි. පෘථිවිය අපට මඟ හැරෙන්නේ නැත. පෘථිවිය කිසිදා මිනිසුන් මත යකුනේ නැත. මිනිසුන් යකුනේ පෘථිවිය මතයි. අප හෙට අතුරුදහන් වූහොත් පෘථිවිය ස්වයංක්‍රීයව සුවපත් වනු නැත. නමුත් සැබෑ ප්‍රශ්නය නම් අප සැබවින්ම තුරන් වී යනවා. නැතහොත් මේ ස්වභාවයේ කොටසක් වීමට අවසානයේදී ඉගෙන ගන්න. මෙම වීඩියෝ ඔබ සිතන්නට පෙළඹුවේ ලයික් කරන්න. ඔබේ මිතුරන් සමග බෙදා ගන්න. පොප්ටූනි කාටූන්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මක් නිසාද? මේ පෘථිවියේ අනාගතය තවමත් පවතින්නේ අපේ දෑතේ බැවිනි.